ඇහෙනව නේද? ඇහෙනවනේ. හරි. අයිබෝන් පුතේ. එතකොට අපි කතා කරන්න යන්නේ ස්පීඩ් රිවිෂන් එකේ අර මම කෙටි ප්‍රශ්න වගේක් දීලා තියෙනවා. ඔයාලට කරන්න ඒකේ පළවෙනි පේපර් එක අද සාකච්ඡා කරමු. හරි 2018 කෙටි ප්‍රශ්න එක නෙමෙයි. අද අර ස්පීඩ් රිවිෂන් එකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පේපර් එක අපි සාකච්ඡා කරන් යන්. එතකොට එහෙනම් හැමෝම වැඩි ලෑස්ති වෙන්න කරලා තියෙන අය හරිද නැද්ද කියලා බලා ගන්න. මේක මේ ලයිව් සම්බන්ධ වෙන්න බැරි අයට YouTube උත් දානවා. එතකොට ඒකෙන් හරි කාට හරි බලා ගන්න පුළුවන් නේ. එතකොට එහෙනම් වැඩේට සෙට් වෙමු හැමෝම. හරි. පළවෙනි එක අහනවා අඹ ගෙඩි 7ක මිල රුපියල් 280කගේ අඹ ගෙඩි දුසිමක මිල හොයන්න. දුසිමක් කියන්නේ පුතේ සාමාන්‍ය ගම්වල මිනිස්සුયો දුසිම කියලා ඉස්සර නම් කතා කරනවා. දුසිමක් කියන්නේ සාමාන්‍ය ඒකක 12ක. ඒකක කියන්නේ ඒකක 12ක් නෙමෙයි යම්කිසි පෑන් හිතන්නකො පෑන් දුසිමක් කියලා. ඒ කියන්නේ පෑන් 12ක්. දුසිමක් කියන්නේ අගයෙන් 12ක් කියන්නයි. හරිද? එතකොට අඹ ගෙඩි 7ක මිල 280ක. 280යි කියන්නේ 7ක් නම් එකක් හොයන්න මොකද කරන්නේ? 7න් බෙදනවා. එතකොට 12ක හොයන්න ඒක 12න් ගුණ කරනවා. 28ට 4යි බිඳුවයි 40 බිඳුවයි 4 වරක් 12 480යි රුපියල් කියලා එනවා. පළවෙනි එකට උත්තරේ. හරි. හරිනම් පුතේ හරි දාගන්න. හරි. මට විනාඩියක් දෙන්න පුතේ. හරි. හරිනේ. හරිනම් හරි දාගන්න. ලකුණුත් දාගෙන යන්න කොහොමම. එතකොට දෙවැනි එක කියනවා 0.75 ගුණ කිරීම 1 යට 0.1. මෙහෙම තියෙන්නේ. දෙවැනි එකේ 0.75 ගුණ කිරීම 1යට 0.1 තියෙනවා සුළු කරන්න කිය. සුළු කරන්න කියන්න පුතේ දැන් මෙතන ඔයාලට මේක අමාරු නම්
හරිද? මෙහෙම සුළු කරන්න අමාරු නම් දැන් මේක එකෙන් ගුණ කරපුවම කීයද? 0.75මනේ. ඒක බෙදන්න තියෙනවා පුතේ 0.1කින්. දැන් ඔයාලා මෙන්න මේක උඩ එක 100ෙන් ගුණ කරගන්නකෝ. යට එක 10ෙන් ගුණ කරගන්න. එතකොට මේකත් අපිට උඩ 100ෙන් ගුණ කරොත් යට එකත් අපිට 100ෙන් ගුණ කරන්න වෙනවා. හරි? එතකොට මේක 100ෙන් ගුණ කරද්දි මෙතන එනවා කීයද? උඩ එනවා 75ක් යට එනවා 10ක්. එතකොට උත්තරේ එනවා 7.5. මෙහෙම 100ෙන් ගුණ කරගන්න ගියේ පුතේ දශම ස්ථාන නැති කරගන්න හින්දා තමයි 100ෙන් ගුණ කරන්න කිව්වේ. ඒ උඩට කරපු දේම යටට කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට පිළිතුර එනවා 7.5යි කියලා. එකත් තරණ ලකුණු 2යි. එතකොට තුන්වෙනි එක x බෙදීම 3 සමානයි ඍණ 2 නම් x යගේ අහන්නේ. හරි? කෙලින්ම 3 එහා පැත්තට යනවා x සමානයි ඍණ 6යි කියලා උත්තරේ එනවා. මේ පළවෙනි පේපරේ තමයි මෙච්චර ලේසි ඊට පස්සේ ඉඳන් ටිකක් අමාරුයි හරිද නැත්තම් මේවා කිරිකජු වගේ ගණන් කියලා හිතයින ඔයාලා ඊට පස්සේ හතරවෙනි ගාන මේවත් වැරදි නම් චුට්ටක් අවුල් ඈ හරි හරි එතකොට හතරවෙනි එක 2.35ක් මීටර දිග ප්‍රමාණය සෙන්ටිමීටර වලට හරවන්න කියනවා 2.35යි සෙන්ටිමීටර් මීටර් ප්‍රමාණය සෙන්ටිමීටර වලට හරවන්න මේක පුතේ කරන්න තියෙන්නේ කෙලින්ම 100ෙන් ගුණ කරන්න 2.35 ගුණ කරනවා 100ෙන් මෙතන දශම ස්ථාන දෙකක් මෙහාට එනවා 235යි මීටර් කියලා එනවා නෙමේ සෙන්ටිමීටර් කියලා එනවා හරි මීටර නෙමේ සෙන්ටිමීටර් කියලා එනවා 235යි සෙන්ටිමීටර් හරිද ඒකත් හරිනම් ලකුණු 2යි ඊට පස්සේ පස්වෙනි එක රූපයේ තොරතුරු ඇසුරින් x සොයන්න කියන මෙන්න මෙහෙම රූපයක් දෙනවා පුතේ හරි මෙතන අංශක 90යිලු මෙතන 70යිලු එතකොට මෙතන සම්පූර්ණ එක මෙතන x නේ තියෙන්නේ එතකොට මෙතන සම්පූර්ණ එක x ධන 70 සමාන වෙනවා අංශක 90ට එතකොට x තනි කරලා 70 එහා පැත්තට යනවා අංශක 90න් පැත්තට අංශක 70ක් අඩු වුණාම උත්තරේ එනවා x ට අංශක 20යි කියලා හරි එතකොට 6 වෙනි එක අඳුරු කළ ප්‍රදේශයේ කුලක අංකණයෙන් දක්වන්න. ඕකට එන්නේ පුතේ උත්තරේ P ඩෑෂ් ඡේදන Q කියලා. හරි P ඩෑෂ් ඡේදන Q. ඔයාලා ගාව පේපර් ඇතිනේ. ඒකේ බලා ගන්න ඈ. එහෙම ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ චුට්ටක් ලේසි ගාන එහා පැත්තම කන්නම්. ඔයාලට මේ හරින් ලියවත් පේනවනේ. ඔව්.
එතකොට මෙන්න මේකේ 3යි මේ 7 වෙනි ගාන 3යි A ධන 7යි B ප්‍රකාශනයෙන් ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයෙන් අඩු කරන්නලු A ඍණ B ප්‍රකාශනය. ඔන්න මේකෙන් මේක අඩු කරලා පේන්නේ නැහනේ. 3යි A ධන 7යි B ගෙන් අඩු කරන්නලු A ඍණ B ප්‍රකාශනය. හරිනේ පුතේ ප්‍රශ්නයක් නැහැ. දැන් අඩු කරන්න තියෙන්නේ. මෙතන ඊළඟට විසඳන්න 3යි A ධන 7යි B තියෙනවා. ඍණ මෙතන ඇතුලේ තියෙන්නේ ධන. ඍණයි ධන විගුණ වුණාම ඍණ A වෙනවා. එතකොට ඍණයි එහා පැත්තේ ඍණ B ගුණ කිරීම ඍණ B ධන B වෙනවා. එතකොට උත්තරේ එනවා 3යි A ගෙන් A එකක් අඩු වුණාම 2යි A 7යි B ධන B 8යි B කියලා. ඔන්න ওই විදිහට සුළු කරලා තිබ්බනම් උත්තරේ හරි. ලකුණු 2යි. ඊට පස්සේ 8 වෙනි එක. බිංදුව 1 2 3 4 5 6 7 8 9 මෙම සංඛ්‍යා කුලකයෙන් අහමුල සංඛ්‍යා තෝරාවක් ගත් විට ඒ ප්‍රථමක සංඛ්‍යාවක් වීමේ සම්භාවිතා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද පුතේ? සාධක දෙකක් පමණක් තියෙන ඒවා ප්‍රථමක සංඛ්‍යා කියන. එතකොට සාධක දෙකක් පමණක් තියෙන්නේ 2ටයි 3ටයි 5ටයි 7ටයි. එතකොට 1යි 2යි 3යි 4යි නේද? හ්ම්. සේරම සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10න් 4ක් තමා එන්නේ. කියන්නේ 10න් 4ක් කියන්නේ 5න් 2ක්. ඊට පස්සේ 9 වෙනි එක රූපේ දී ඇති තොරතුරු ඇසුරින් x හොයන්න කියනවා. ඔන්න ඔහොම එකක් තියෙනවා. ඔන්න ඔහොම ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ඔහොම එකක් තියෙනවා. මෙතන අංශක 70ක් තියෙනවා. මෙතන x තියෙනවා. මේක මොකක්ද කියන්නේ? සමාන්තර රේඛා දෙක. එතකොට සමාන්තර රේඛාවල ලක්ෂණ මොනවද? සමාන්තර රේඛා තීරයක් රේඛාවකින් ඡේදිනුනම මෙතන හැදෙනවා අනුරූප කෝණ හැදෙනවා ඒකාන්තර කෝණ හැදෙනවා මිත්‍ර කෝණ හැදෙනවා. මෙතන හැදිලා තියෙන්නේ මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණේ සමාන වෙනවා. මේක x මේක x වෙනවා. මොකද පාද දෙක සමානයිනේ. සම ද්විපාද ත්‍රිකෝණවල පාද සමානයි ඊට අනුරූප සම්මුඛ කෝණ සමාන වෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? මෙතන 70යි මෙතන 2යි. 70 ධන 2යි සමාන වෙනවනේ පුතේ අංශක 180ට. ඒ හැම වෙන්නේ ඇයි? හේතුව තමයි ත්‍රිකෝණයම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන හින්දා. එතකොට 70 යවලා 2යි අපිට ගත්ත හැකි 110යි කියලා කෙලින්. 70 එහා පැත්තට යවුවා 180ෙන් අඩු කරා. ඒ පියවර මම මෙතන දාන්නේ නැහැ. එතකොට 2යි සමාන 110 නම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට මේ පැත්ත දෙක කැපෙනවා x තනි වෙනවා. 110 දෙකට බෙදුවහම පුතේ අංශක 55යි කියලා එනවා. එතකොට x ටා ගේනවා අංශක 55ක් කියලා. ඒක හරිනම් එතනත් ලකුණු දෙකක් දාගන්න. ඔයාලා හරි ගියාට කමක් නැහැ මේ තේරුම් කරන විදිහ චුට්ටක් අල්ලගන්න සමහර විට ඔයාලා හදන අමාරු ක්‍රමයකට වැඩිය ලේසි ක්‍රමයකින් තේරුම් කරනවත් දන්නේ නැහනේ. එතකොට ඔයාලට දැන් පේපරයක් කරද්දී සාමාන්‍ය අනිවාර්යෙන්ම ළමයිට මදි වෙනම දේ තමයි වෙලාව පේපර් එක කරගන්න. ඒකේ ටයිම් මැනේජ් කරගන්නත් ඔයාලා පුළුවන් කරගන්න ඕනේ. හරි මේක ඔයාලා මේ දැන් දීලා තියෙන පේපර්ස් ටික
පේපර් දීලා තියෙනවනේ ඒකේ හැම එකෙම දාලා තියෙනවනේ මේ පැයක් ඇතුළත කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලා ටයිම් දීලා පැයක් ඇතුළත කරන්න. ඉතුරු වෙනක ඕනේ නෑ කරන්න. හරිද? ඊට පස්සේ දැන් ඊට පස්සේ ඔයාලා ඊළඟ පේපරේ තව දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේ පැය ඇතුළත ඔයාලට ගණන් 20යි කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ 20 නතර කරන්න මේ පේපරේ. ඒ පේපරේ ඊට පස්සේ සාකච්ඡා කරද්දී හරි වැරදි බලන්න. එතකොට ඔයාලට පැය ඇතුළත ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ඔයාලා දැනගන්නවනේ. ඊට පස්සේ ඊළඟ පේපරේ ලියද්දී ඔයා ගණන් 21ක් 22ක් වගේ හදාගන්න බලන්න මේ පැය ඇතුළත. අන්න එහෙම තමයි ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්න වෙන්නේ. ඔයාගේ ලකුණු ටික හදාගන්න වෙන්නේ. තේරුණාද? හරි. ඒ විදිහට වැඩ කරන්න එතකොට හරිද? 11 හරි 10 තියන්න. ඒක මං ඔයාලට තාම ගන්නලා නැහැ. 11ට යන්න. ax ධන by සමානයි p සූත්‍රයේ y යුක්ත කරන්න. ax ධන by සමානයි p සූත්‍රයේ y යුක්ත කරන්න. y උක්ත කරන්න කියන්නේ මොකද්ද පුතේ? y උක්ත කරන්න කියන්නේ y තනි කරන්න කියන එක. හරි? y උක්ත කරන්න කියන්නේ y තනි කරන්න කියන එක. එතකොට මෙන්න මෙතන ax ධන by සමානයි p කියලා තියෙනවනේ. සිග්නල් නෑලු වහිනවලු. හරි මේක YouTube එකේ දානවනේ පුතේ. ඒකට ප්‍රශ්නයක් නෑ ඔයාලට YouTube එකනුත් සම්බන්ධ බලන්න පුළුවන්. හරි? එතකොට මෙතන මුලින්ම දැන් තියෙන්නේ මොකද්ද? y කෙලින්ම තනි කරන්න බෑනේ පුතේ. ඒ නිසා මේ by පදය තනි කරනවා. by පදය තනි කරන්න ax තර p තියෙන පැත්තට යන්න කියන. එතකොට මේ පැත්තේ by තනි වෙනවා. ධන ax එහා පැත්තට යද්දී p ඍණ ax වෙනවා. දැන් මෙතන b නැති කරන්න by එක තියෙන්නේ මොකක් විදියටද? ගුණිතයක් විදියටනේ. එතකොට ගුණිතේ නැති කරන්න b ගෙන් බෙදනවා. මේ පැත්ත බෙදුවොත් එහා පැත්තත් බෙදෙනවා. එතකොට මේ පැත්තේ b ට b කැපෙනවා. y සමානයි p ඍණ ax බෙදීම b කියලා තියෙනවා නම් ලකුණු 2යි. හරි. ඒ ටික දාගන්න. ඊට පස්සේ 12 වෙනි එක ගුණෝත්තර ශ්‍රේණියක අනුයාත පද 3ක් 12 24 48 වේ. මෙහි ඊළඟ පද දෙක ලියන්න කියනවා. පුතේ ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? 12 24 48. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ පද යම් ඒ කියන්නේ පළවෙනි පදේ යම් කිසි එකකින් ಗುಣ වෙවි යනවා නම් තමයි ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය හොයන්න කොහොමද? පොදු අනුපාතය r නේ. පළමු පදයෙන් හැර ඊට පස්සේ ඇති ඕනෑම පදයක් පළමු පදයෙන් බෙදපුවාම පොදු අනුපාතය එනවා 24 බෙදනවා 12න් 2යි 48 බෙදනවා ඊට කලින් තියෙන එකෙන් 24යි ඒත් 2යි. එතකොට මේ ඊළඟ පද හොයන්න මේක දෙකෙන් ගුණ කරාම එනව නේද? කීයද? කිතරක් ඒක 12න් 2 දෙවරක් 9 18 එකයි 90 හරිද? 92යි 192යි. ඒක හරිනම් ලකුණු දෙකක් දාගන්න.
හරි ඊට පස්සේ උන් ටිකක් මෙව නම් නිකන් 6 7 8 වගේ ගණන් වගේනේ නේ. ඊට පස්සේ ගාන චුට්ටක් ඕන් තියෙනවා ටිකක් සංකීර්ණයි. සංකීර්ණත් නෑ ඉතින්. 13 වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44 නම් AB හා BC සහ CD වන විට මෙම රූපයේ සෑදීමට අවශ්‍ය කම්බිවල දිග සොයන්න කියනවා. වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44 නම් වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44 නම් කොහොමද මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. ඔන්න ඔහොම එකක් තියෙනවා. මෙතන කියනවා මොකද්ද? A මෙතන B මෙතන C මෙතන D. එතකොට මෙන්න මේකයි සමානයි. නේද? එතකොට පුතේ දැන් වෘත්තයේ පරිධිය දීලා තියෙනවනේ. පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr නේ. නේද? එතකොට පරිධිය 44යි. මෙතන 2යි. π කියන්නේ 22 බෙදීම 7යි. අපිට කෙලින්ම r හොයාගත්තයිනේ. r කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ. ඒ වගේ දෙකක්නේ BC කියන්නේ. නේද? එතකොට අරේ හොයාගන්න පුළුවන් මේ සමීකරණයට දාලා. 44 බෙදීම තියෙනවා පුතේ මොකද කරන්න කියලා තියෙන්නේ එහා පැත්තට වදී ಗುಣ කිරීම තියෙනවා. ಗುಣ කිරීම තියෙනවා. බෙදීම කරන්න කියනවා. එතකොට r මෙහෙ තනි වෙනවා. හරි. 22ට 2යි මෙතෙන්ට 4යි. 4ට 4 කැප් 2ට 2ට 2 4යි 4ට 4 කැපෙනවා. r සමානයි 7යි කියලා එනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 7යි. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 7යි. මේ BC AB සමානයි මෙතන 14යි සෙන්ටිමීටර්. මෙතන 14යි සෙන්ටිමීටර්. එතකොට 14 ඒවා 14යි 7යි 21යි 21යි 7යි 28යි 14යි 46ක් කියලා එනවා නෙමෙයි 42ක්. එතකොට ඒ 42යි මෙන්න මේකට ගත්ත 44 සෙන්ටිමීටරුයි සේරම කීයද? සෑදීමට අවශ්‍ය කම්බි වල දිග සොයන්න. අතන 42යි අතන 44යි සෙන්ටිමීටරුයි එකතු වුනහම කීයක් එනවද? 86ක් සෙන්ටිමීටර් එන්න ඕන. හරි. 86ක් සෙන්ටිමීටර් එන්න ඕන. අහන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට නෙමෙයි. දැන් මේ රවුම හදන්නත් යොදාගන්නේ මොනවද? කම්බිනේ. මුළු කම්බි ප්‍රමාණය අහන්නේ. ඒකයි මෙතන 44ත් එකතු කරේ. හරි. හරි. තේරුණා වෙන්න ඕනේ. එතකොට අපි යන් 14 වෙනි ගානට. සියයට 20ක ලාභයක් සහිතව විකුණන භාණ්ඩයක මිල රුපියල් 720 ගේ ගත් මිල සොයන්න. ඒ කියන්නේ පුතේ ඔයා 100ට ගත්තනම් භාණ්ඩයක් 120ක ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ කීයද? 120ටනේ පුතේ ඔයා විකුණන්නේ නේද? 100ට අරගෙන රුපියල් 20ක ලාභයක් තියාගෙන විකුණනවා නම් 120ට විකුණනවා. එතකොට භාණ්ඩයක මිල 720 ගේ ඒකත් මිල සොයන්න. මොකද කරන්න ඕන? 720න් 100ට 20ක් අඩු කරා නම් හරි නේද? ඒ කියන්නේ 100ට 20ක ලාභයක් තියාගෙන 720ක් ගහනවලු. එතකොට 720ට 100ට 20ක් කියන්නේ කොච්චරක්ද? 0.0.0යි දෙවරක් දෙක 4යි 144යි. එතකොට 720න් අඩු කරන්න ඕනේ 144ක්.
576ක් කියලා එනවා. ඒ කියන්නේ රුපියල් 576කට තමයි අරන් තියෙන්නේ. 720ට විකුණන්නේ 100ට ලාභ 20ක ලාභයක් යන 120 අඩු කරපුවාම ගත්ත මිල එනවා 576යි කියලා. හරි. පහළව 3x ඍණ 1 කුඩයි හෝ සමානයි 11 තියෙනවා. ප්‍රථමික සංඛ්‍යා සියල්ල අසමානතාවයට යුක්ත කරන ප්‍රථමික සංඛ්‍යා සියල්ලම ලියන්න. එතකොට මෙන්න මෙතන ඍණ 1 එහා පැත්තට යවන්න වෙනවා x තනි කරන්. එතකොට ඍණ 1 එහා පැත්තට යද්දි 12 වෙනවා. දෙපැත්තම බෙදනවා 3ෙන්. එතකොට වෙනවා x තාගේ මෙතන 3ට 3 කැපෙනවා 12 3 බෙදනවා 4යි. එතකොට 4ට වඩා කුඩා ප්‍රථමික සංඛ්‍යා මොනවාද? 2යි 3යි. හරි. හරි ඔය ටික දාන්න. ඊට පස්සේ මොකද කියන්නේ 16 වෘත්ත කේන්ද්‍රයේ OA OAB කවර වර්ගයේ ත්‍රිකෝණයද? ඔන්න ඔහම ත්‍රිකෝණේ වෘත්තයේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙහෙම එකක් තියෙනවා. ආයෙ මෙහෙම එකක් තියෙනවා. ආයෙ මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙතන අංශක 30යි කියලා දීලා තියෙනවා. අහන්නේ මොකද්ද? මෙතන AB කේන්ද්‍රය O මෙතන C. දැන් පුතේ මෙන්න මෙතන අපි ප්‍රමේයයක් දන්න වෘත්තයක කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයක. ඒතර මෙතන මේ වගේ දෙගුණයක්ලු මෙන්න මේක. මෙතන 60යි මෙතන 30යි. හරිද? එතකොට දැන් මෙන්න මෙතන කේන්ද්‍රේ ඉඳන් පරිධිය යා කරන රේඛාව මොකද්ද? අරයනේ. එතකොට අරයන් සමාන නැද්ද එකම වෘත්තේ? එතකොට මෙන්න මේක සම දිවිපාදයි මේක. එතකොට මෙතනත් 60යි තව මෙතන 60යි මෙතනත් 60යි. එතකොට OAB ත්‍රිකෝණය වෙන්නේ කීයද? අංශක 180 වෙනවා. එතකොට මේ පාද සේරම එකිනෙකට සමානයි. එතකොට මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් වේ. හරි. ඊළඟ එකට 17ත් ඒ වගේ එකක්. ඒක නම් ඕනේ නැහැ. කෙලින්ම අංශක 90යි. ABCD සමාන්තරාශ්‍රයක D කෝණය සහ C සමච්ඡේද කරන රේඛා O හිදී හමු වේ. එතකොට සමච්ඡේදනය වෙන ඒවා ලම්බක
වෙනවා. ලම්බකය කියන්නේ අංශක 90ක් වෙනවා. එතකොට කෝණයක් ගේනවා COD කෝණයක් ගේනවා අංශක 90යි කියලා. හරි. අංශක 90 තිබ්බනම් හරි. එතකොට 18 හදන්නම්. මෙම ඍජුකෝණාශ්‍ර තහඩුවෙන් අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්ත කීයක් කපාගත හැකිදලු? තියෙනවා ඍජුකෝණාශ්‍රයක් ඔන්න ඔහොම. දිග කීයද පළල කීයද කියලා දැනගන්න. පළල 28යි සෙන්ටිමීටර්. දිගේනවා 60යි සෙන්ටිමීටර්. එතකොට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද පුතේ? දිග ගුණ කරනවා පළලෙන් 60 ගුණ කරනවා 28න්. එතකොට බිංදුවක් දාලා 6න් ගුණ කරන 6 වරක් 8 42න් 2 දානවා 4ක් ඉතිරි. 6 වරක් 2 12යි අර 2 අර 4යි 16 1620යිද 48යිනේ 1680යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. එතකොට මෙම ඍජුකෝණාශ්‍ර තහඩුවෙන් අරය 7යි සෙන්ටිමීටර වන අරය 7ක් වන වෘත්තයක වර්ග මේ පැත්ත මකනවා. මේ උඩ ගානත් මකන්න. මේකේ අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය πr වර්ග 22 බෙදීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 නේද 154යි වර්ග සෙන්ටිමීටර්. එතකොට කපාගත හැකි කීයක් කපාගත හැකිද කියලා අහන්නේ. වෘත්ත සම්පූර්ණ වෘත්ත කීයක් කපාගත හැකිද? එතකොට මෙතන 1680 වර්ග සෙන්ටිමීටර් බෙදුවා නම් හරින 154යි වර්ග සෙන්ටිමීටර් වලින්. එතකොට 1010යි දශම ගාණක් එනවනේ. 154යි 150 1500 1680න් අඩු කරන 1540ක් බිංදුවයි 8යි 4යි 4යි 140ට නෑ 1400ට තියෙනවා 9ක් 8ක් වගේ. එතකොට දැන් භාග වෘත්ත නෙමෙයි යන්නේ සම්පූර්ණ වෘත්ත කීයක් කපාගත හැකිද කියලා නෑනේ. එතකොට 10යි කියලා ලීවනම් උත්තරේ හරි. ඊට පස්සේ 19 අහන්නෙත් මොකද්ද? ඉහත වෘත්ත කපාගත් පසු ඉතිරි වූ තහඩු ප්‍රමාණයේ වර්ගඵලය සොයන්න. කීයක්ද? සේරම මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 1680යි වර්ග සෙන්ටිමීටර් කියලා ආවනේ පුතේ. නේද? එතකොට 154යි වර්ග සෙන්ටිමීටර වුණු වෘත්ත 10ක්නේ කපා ගන්න පුළුවන්. ඒ 10 කැපුවට පස්සේ ඉතිරි වෙන අහන්නේ මොකද? ඉතිරි වෙන වර්ගඵල ප්‍රමාණයනේ අහන්නේ නේද? හරි. එතකොට ඒ 1680න් අර 1540 අඩු කරා නම් හරිනේ මැනිකේ. හරි. එතකොට බිංදුවෙන් බිංදුවයි 8න් 4ක් 4යි 16න් 5ක් නෙමෙයිනේ 140යි වර්ග සෙන්ටිමීටර් අනිවාර්යෙන් තිබිය යුතුයි. වර්ගඵලයෙන් නැත්තම් වැරදි උත්තර. හරි. වර්ග සෙන්ටිමීටර් තියෙන්න ඕනේ නැත්තම් වැරදි. හරි පට්ට ලේසි ගානක්. හරි වීඩියෝ නතර කරලා ඔයාලා ලියා ගන්න. ලියාගෙන ඉන්න. වැරදි නම්. ඊට පස්සේ 20 මූල පහ සමානයි 2.23යි 6 කියනවා. මූල පහ සමානයි 2.23යි 6. මූල අගේ මූල පහ විතරයි දීලා තියෙන්නේ. මූල 45 අගේ අහන්නේ අපි. මේක දැන් වර්ග සංඛ්‍යාවක් එක්ක ඔයා මේවා කරගන්න දන්නව නේද?
9 වරක් 5 තමා 45 වෙන්නේ නේ පුතේ. එතකොට 9 මූල අපි දන්නවා 3යි කියලා. මූල පහේ අගය දන්නවා දීලා තියෙනවා 3 ගුණ කරනවා 2.2 3යි 6 ගුණ කරා. කීය දෙන්නේ? තුන්වරක් 18න් 8 දාන එකක් ඉදිරි තුන්වරක් එක 3.9 බිඳුවයි 6යි 1යි 7යි 6.7යි බිඳුවයි 8යි කියලා එනවා. හරි. ඒක දාගන්න. හරි පුතේ. ඊළඟ ගාන පට්ට ටිකක් සුපිරි ගානක්. A ඍණ B සමානයි 3 ලෙස දී ඇතලු. A වර්ග ඍණ B වර්ගයේ යගේ සොයන්න අහන්නේ. හා. දැන් ඔයාලා මොකද ඔහොම එකක් දීලා ගාන. එහෙම එකක් දීලා මොකද කරන්න කියන්නේ කියන්නකෝ. දැන් කරන්න තියෙන්නේ බලන්න ඔය A ධන B ට වර්ග දාන්න. A ඍණ B ගේ පූර්ණ වර්ගය දාන්න බලන්න. එයිද? දාලා බලමු. එන එකක් එයිනේ. A ඍණ B ට අපි නැත්තම් මෙන්න මේකයි වෙන වෙනම ಗುಣ කරමුද? A ධන B ಗುಣ කරනවා A ඍණ B ගෙන් එහා පැත්ත ಗುಣ වෙනවා 12 ಗುಣ කිරීම 3. 12 වරක් 3 36යි මෙතන A වර්ග වෙනවා. ඊට පස්සේ එනවා මොකද්ද? ධන BA වෙනවා. ඊට පස්සේ ඍණ AB වෙනවා. ඊට පස්සේ එනවා B වර්ග ඍණ B වර්ග. එතකොට මෙතන A වර්ග ඍණ B වර්ග තියෙනවා. මෙතන ධන BA ට ඍණ AB කැපෙනවා. එන වාගය 36යි කියලා. හැබැයි අහන්නේ මොකද්ද පුතේ? මේකේ වර්ගමූලය. මේකේ වර්ගමූලය මොකද්ද? මූල 36 වර්ගමූලය 6යි. මූල 36 වර්ගමූලයේ පුතේ ධන හෝ ඍණ 6යි ඈ. හරි. චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ. මේ පේපරේ හොඳයි හිතන්න තිබ්බේ සෑහෙන්න හිතන්න තිබ්බේ. 22 මෙතනින් හදන්න. x සමානයි 1යට 3 හා y සමානයි 1යට 7 දී ඇතලු. 1යට x ධන 1යට y යගේ සොයන්න කියනවා. කෙලින්ම ඕකේ. මේ ගාන උඩ ලියා ගන්න මකලා. x සමානයි 1යට 3 දීලා තියෙනවා. y සමානයි 1යට 7 දීලා තියෙනවා. එතකොට 1යට x ධන 1යට y. කෙලින්ම මේ x වෙනුවට ආදේශ කරනවා කීයද? 1යට 1 බෙදීම 3 ධන 1යට 1 බෙදීම 7. දැන් මෙන්න මෙතන තියෙන්නේ පුතේ 1 බෙදීම 1 3නේ. ඔන්න ඔහොමනේ. 1 බෙදීම 1 යට 7.
දැන් මෙන්න මේවා උඩයට මාරු කරලා ගුණිතයක් දාලා ලියන්න බෑද? 3න් 1යි ධන 1 යට කීයද මෙතෙන්ට එන්නේ? 1න් 7යි. එතකොට මේවට එකෙන් මේවා වුණත් එකයි. එතකොට උඩ එනවා 3ක් මෙතන එනවා 7ක්. උත්තර එනවා 10ක් කියලා. හිතන්න තියෙන්නේ තනි කරම හිතන්න. හරි. 23 වෙනි ගාන තියන්න. ඒක තාම උගන්නලා නැහැ. ප්‍රමේ ජ්‍යාමිතියට එක් කරපුවා මේක කරන්න පුළුවන්. 24 20යි ms ඍණ එක වේගයේ පැයට කිලෝමීටර් වේගයට හරවන්න. තප්පරයට මීටර තියෙන එකක් පැයට කිලෝමීටර් කරන්න දී. 20යි ms ඍණ එකක් පැයට කිලෝමීටර් වලට කරන්න දී. පැයට කිලෝමීටර් කරන්න මොකද කරන්නේ? මෙතන 20යි මීටර් කිලෝමීටර් කරන්න මොකද කරන්න පුතේ? මීටර් ප්‍රමාණයක් කිලෝමීටර් කරන්න නම් 1000න් බෙදනව නේද? මේක 1000න් බෙදන්න මීටර 1000 කිලෝමීටර එකක් වෙන්නේ. එතකොට මේක ආයේ මොකද කරන්න ඕනේ? තප්පරයක් කියන්නේ කීයක්ද? පැය වලින් ගත්තොත්. පැයක් කියන්නේ තප්පර 3600ක් නේද? එතකොට මෙතන තියෙන්නේ මේක 3600න් ගුණ කරන්න ඕනේ නේද? 0.0යි එතන 0.72යි kmh ඍණ 1 වෙනවා. හරි? 2යි 18න් 5 ගුණ කරමු බලන්න. හරි 72යි kmh ඍණ 1 තමයි. අනිත් පැත්තට කරලා බැලුවේ හරිද උත්තරේ කියලා බලන්න. හරි. අවසාන ගාන 25. AB සරල රේඛාවේ සමීකරණය වල සමාන mx ධන c ආකාරයට ලියන්න. මෙතන පුතේ ධන 6න් යනවා. ධන 6 බිඳුව මෙතන බිඳුවේ ඍණ 3. සරල සමීකරණ ලියන්න කියන්නේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද පුතේ? m y වෙනස බෙදනවා x වෙනසෙන්. දැන් මෙතන y වෙනස එන්නේ කීයද? y1 බිඳුව ඍණ 3 x එන්නේ කීයද? 6 ඍණ බිඳුව. මෙතන ධන 3 වෙනවා. ධන 3 බෙදීම 6යි කියන්නේ මෙතන කීය දෙන්නේ? භාගයයි. එතකොට අන්තක්ඛණ්ඩයේ එන්නේ මෙතන කැපෙන්නේ ඍණ 3න් y මෙතන ලියනවා y සමානයි mx ධන c ආකාරයෙන් ලියොත් m ට දානවා y සමානයි භාගයයි x ඍණ 3. ඔච්චරයි. හරි. අද පේපරේ නම් පටලෙසි පළවෙනි පේපරේ නිසා හරිද? තව ඉස්සරහට මේ සුපිරි ගණන් ටිකක් තියෙනවා. ඔයාලා බලන්නොත් කරලා. එතකොට කොහොමද කියලා තේරෙයි. එහෙනම් මේ වැඩ කරන්න අද 2018 පේපරේ තමයි සාකච්ඡා කරන්න හිටියේ. පොඩි අඩුපාඩුවක් නිසා අද ඇඩ්මින් මල්ලිට එන්න විදිහක් නැහැ කීවා. ඒ නිසා තනියම කරන්න අපහසු නිසා තමයි මේ පේපර් එක සාකච්ඡා කරේ. මේකත් සාකච්ඡා කරන්න එපේ. එතකොට මේ ටික ඔයාලා හරිද වැරදිද කියලා බලාගන්න. බලලා ඔයාලා තමන්ගේ තමන්ව ඇගීමට ලක් කරගන්න. එතකොට කියන්න තියෙන්නේ මේ ටිකේ හොඳට වැඩ කරන්න කියලා තමයි. වැඩ කරලා රිසල්ට් එකක් ගන්න. එතකොට රිසල්ට් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් වැඩ කරන්න වෙනවා. නිකන් හිටියොත් රිසල්ට් ලකුණු වෙන්නේ නැහනේ. ඔයා පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ පේපරේ ලකුණක් වැඩි කරගන්න උත්සාහ කරන්න පුතේ. තව ගණන් විෂය විතරක් නෙමෙයි තව විෂයන් තියෙනවා. ඒ වුණාට මම නම් කියන්නේ වැඩිපුර අවධානය දෙන්න ගණන් විෂයට. හරිද? අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් වැඩිපුර අවධානය දෙන්න.
එතකොට එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතනින් සෙෂන් එක එන්ඩ් කරන්නම්. හරි. මේක බලන්න බැරි වෙන අය ලයිව් සම්බන්ධ වෙන්න බැරි අය YouTube එකේ දානවනේ. ඒතකොට YouTube එකෙන් බලා ගන්නත් පුළුවන්. අ, හරි 2018 දෙවෙනි කොටස මේ දාන්නම්. හෙට හරි අනිද්දා හරි අනිවාර්යෙන්ම. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම ජය වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට වැඩ කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හරි.